හරියට ඔබට ධම්මග තේරුනොත් පින්නතුනි දහම් රස දැනෙනවා. දහම් රස දැනෙන්නේ නැත්නම් හරියට වැඩේ වෙලා නැහැ කියලා තේරුම් කරගන්න. දැන් හොද්දක් හදන අම්මා කෙනෙක් දන්නවා හොද්ද රස වුණා නම් වැඩේ හරියට ගැලපිලා. එතකොට හොද්ද හරියට රස නැත්නම් හොද්දක තියෙන්න ඕන හොද්දේ රස. තේරෙනව නේද? ඒ වගේ මේ නිවනට අවශ්‍ය කරන මේ නිවනේ රස එයාට එන්නේ නැත්නම් තාම ගැළපිලා නැහැ. මේකත් අර රේඩියෝ ලයින් අල්ලනවා වගේ තමයි. එක ලයින් එකක් වේගෙන් අල්ලගෙන එහාට මෙහාට යාදි බොක්ස් ගාලා සද්දයක් එනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආයි පිටිපස්සට එනවා. ඇවිල්ලා ඉවරලා අර ඩොක් කාලා ගිහපු තැන මොකද්ද ලයින් එක තියෙන්නේ කියලා බලනවා. මුලින් ටිකක් අපහැඳිලිවට අහු වෙනවා. ඒක තවත් ටිකක් සුසර කරලා තවත් හොඳට ඒ ලයින් එක අල්ල ගන්නවා. අන්න එහෙම අල්ලගෙන තමයි අන්තම් මේව කරගන්නේ. ඒ ටීවී වලත් එහෙමයි අපි නොයෙකුත් දේවල් ඒ කාලේ නේද? ටීවී බලද්දි ඇන්ටනාව වටේ කරකවනවා, තිත් එනවා, බොඳ එනවා, ඇල කරනවා, හරි හරි කියනවා, ඕම තියන්න කියනවා, ඇල කරන්න කියනවා. නෑ නෑ දැන් ඕම තියන්න කියනවා. ඉස්සර ටීවී වල එහෙමයි. දැන් නම් ඉතින් එක එක ටීවී වර්ග තියෙනවනේ ඒව ප්‍රශ්න නැති. නමුත් ඒක තමයි කර වැඩේ. ඉතින් ඕකත් සුසර කිරීමනේ ඔය කරන්නේ. ඇන්ටනාව අරන් ගේ වටේ දුවන එක එක ලයින් එක අහුවෙන්නේ එක එක තැන් වලට. නේද? ඒක මතක් කරනකොට තිනා යනවා නේද? ඉතින් ඒක නිසා එක එක චිත්‍රපටියේ තියෙන දවසට එක එක පැත්තේ ඇන්ටනාව තියෙන්නේ. ඒ වගේ අපේ මේ හිතත් එහෙමයි. තේරෙනා නේද? අපේ මේ හිතත් එහෙමයි. සුසර කරගන්න හරි අමාරුයි. ඉතින් ධර්මයේ ගුණයෙන් අපි කවුරුත් උත්සාහ කරලා ධර්මයට අදාළව හරියට සුසර කරගත්තාම ඒ සුව එළවනවා. ගැටලුව